පුතා රට ගිහින් මහන්සි වෙලා හොයන සල්ලි වලින් ගෙයක් විතරක් හදන්න හිතන්නවත් එපා. ඔයාට ගෙයක් ඕනි නම් මෙන්න මේ ආයෝජන අවස්ථාව අත්හදා බලන්න. මුලින්ම ඔයා රට ඉඳලා ගෙයක් හදන්න එවපු සල්ලි වලින් ඔයාට ළඟම ටවුන් එකේ ගන්න හොඳ ඉඩමක්. ටවුන් එකේ ඉඩමක් ගන්න. ඉඩමක් අරගෙන ඔය ඉඩම ඇපේට තියලා බැංකුවකින් ගන්න අවුරුදු 10කට 20කට විතර බැංක් ලෝන් එකක්. බැංක් ලෝන් එක ගන්නේ මොකටද? මේ ඉඩමේ අඩුම තට්ටු 3ක බිල්ඩින් එකක් හදන්න. අඩුම තට්ටු 3ක බිල්ඩින් එකක් හදන්න. හදලා ඔය තට්ටු 3න් තට්ටු 2ක් ඔයා රෙන්ට් එකට දෙන්න. ටවුන් එකේ ඉඩමක් නේ. ඒ තට්ටු 2 රෙන්ට් එකට දීලා ඒකේ එන කුලී ආදායමින් අර බැංකු ණය වාරිකය ගෙවන්න. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි තට්ටුව තියෙන්නේ. තුන්වෙනි තට්ටුව ඔයා ලස්සනට හදාගන්න ටවුන් එක බල ජීවත් වෙන්න ඔයාගේ ගෙදර විදිහට. ඒ වගේම මේ තට්ටු දෙකෙන් එනවනේ කී මනි එකක් තැම්පතුවක්. ඒක දාන්න FD එක. FD එක දාලා ඒකිනුත් එන ඔයාට අවුරුද්දට පොලි ආදායමක්. ඒකත් අර බැංකු ණය වාරිකය ගෙවෙන්න දාන්න. එතකොට ඔයා රට ඉන්න දවසක් ගානේ එක මේ ටවුන් එකේ තියෙන බිල්ඩින් එකේ වටිනකම දවස ගානේ වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඔයා ලංකාවට සල්ලි එව්වත් නැතත් ඔයාගේ බැංකු ණය රෙන්ට් ඉන්කම් එකකින් ඉබේම ගෙවෙනවා. ඔයා ලංකාවට ආපු දවසට ඔයාට ආදායම් මාර්ගයක් තියෙනවා.